මේ පේරකොළ ගත්තහම ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙනවා ඉතා අද්විතීය ගුණ තියෙන කොළ ජාතියක් කියලා මේ පේරකොළ. ඒ වගේම මේ පේරකොළ භාවිතා කරලා ෂැම්පු වර්ග, කන්ඩිෂන්, ඒ වගේම තමයි හෙයා මාස්ක්, ඒ වගේම ඩයි වර්ග හදනවා. කියන්නේ මේකේ අද්විතීය ගුණ තියෙන නිසා තමයි මේ පේරකොළ අරගෙන මේ ආයුර්වේදයේ එක ෂැම්පෝ, ඒ වගේම කන්ඩිෂන්, ටොනික් වගේ දේවල් හදන්නේ. ඉතින් අපි බලමු අපේ හිසකෙස් වර්ධනය වෙන්න අපි කොහොමද මේ ටොනික් එක හදාගන්නේ කියලා. මේ පේරකොළවල තියෙන අද්විතීය ගුණ නිසා අපිට අපේ ස්කැල්ප් එක මේ පේරකොළවල තියෙන අද්විතීය ගුණ නිසා අපිට අපේ ස්කැල්ප් එක පෝෂණය කරගන්න වගේම අපේ හිසකෙස් ගැලවිලා යනවා නම් ඔයගොල්ලන්ගේ හිසකෙස් ගැලවිලා යනවා නම් ඒකත් මේ පේරකොළ ටොනික් එකෙන් නවත්තන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි ඔයාට ඔයාගේ හිසකෙස් වර්ධනය කරගන්න ඕනේ නම් මේ පේරකොළ ටොනික් එක භාවිතා කරලා බලන්න. ඉතින් අපි බලමු මේ ටික කොහොමද අපි භාවිතා කරලා අපේ ටොනික් එක හදාගන්න කියලා. ඉතින් ළමයි දැන් මම මේ පේරකොළ ටිකයි කරපිංචා කොටය හොඳට සෝදලා පිරිසිදු කරලා මම තඹ ගන්න මුට්ටිය ඇතුලට දාලා තියෙන්නේ. මගේ කොණ්ඩේ ප්‍රමාණයට අනුව මම මේ මුට්ටියට වතුර දාලා කොළ ටික දාලා තියෙන්නේ. ඉතින් දැන් මම මේක තඹ ගන්න තමයි හදන්නේ. ඔයාලත් ඔයාලගේ කොණ්ඩේ ප්‍රමාණය දැනගෙන මේකට වතුර දාන්න. ගොඩාක් වතුර දාන්න යන්න එපා. එතකොට මේ කොළවල තියෙන පෝෂණය මදි වෙනවා මේ වතුර එකට. ඔයාගේ හිසකෙස් වලට අවශ්‍ය ප්‍රමාණයෙන් වතුර දාලා මේක තඹ ගන්න. ඉතින් අපි මේක තඹගෙන ඉතින් මෙන්න මේ විදිහට අපේ දරු ලිපේ මේ හැලිය ලිපේ තියලා තියෙන්නේ. හරි දැන් ඔයාලට පේනවනේ මගේ පේරකොළ ටික හොඳට පේරකොළ වල තියෙන ගුණ ටික ඔක්කොම වතුරට මික්ස් වෙලා හොඳට තැඹිලා තියෙනවා කියලා. ඉතින් මම මේ තඹගත්ත වතුර ටික මෙන්න මේ විදිහට පිරිසිදු භාජනයකට දාගත්තා. දැන් ඔයාලට පේනවා වතුර එක මොන පාටද කියලා. ඉතින් පේරකොළ වලයි කරපිංචා කොළ වලයි තියෙන යුෂ ටික කියන්නේ පෝෂණ පදාර්ථ ඔක්කොම මේ වතුර එකට මික්ස් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා දැන් මේ විදිහට හදාගත්ත අපේ මේ ටොනික් එක ඔයාලා ගාව ස්ප්‍රේ බොටල් එකක් තියෙනවා නම් ස්ප්‍රේ බොටල් එකට දාන්න ඕනේ නිවුනට පස්සේ. හරිද? තද රසණින් ස්ප්‍රේ බොටල් එකට දාන්න යන්න එපා. නිවිලා ස්කැල්ප් එකේ ගන්න පුළුවන් මට්ටම ආවට පස්සේ ඔයාලගේ පිරිසුදු ස්ප්‍රේ බොටල් එකකට මීට කලින් කෙමිකල්ස් දාපු ස්ප්‍රේ බොටල්ස් ගන්න එපා. ඒවත් ඔයා ස්ප්‍රේ බොටල්ස් කඩින් ගත්තොත් එහෙම ජීවාණුහරණය කරලා තමයි ඔයා පාවිච්චිට ගන්න ඕනේ. මට දැන් මේ වෙලාවේ ස්ප්‍රේ බොටල් එකක් නැහැ. ඒක නිසා මම මේ ටොනික් එක නිකම්ම ඇප්ලයි කරගන්නවා මගේ හෙයාර් එකට. ස්ප්‍රේ බොටල් එකක් තියෙනවා ලේසි. මොකද අපේ ස්කැල්ප් එකේ ගාගන්න හරිම පහසුයි. අපිට ඕන තැන් වලට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒකයි මම කියන්නේ ස්ප්‍රේ බොටල් එකක් ගන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ටොනික් එක ආවේ. ඉතින් ඔයත් ඔයාගේ හිසකෙස් වලට ආදරේ නම් ඔයාගේ කොණ්ඩේ වවා ගන්න ඔයත් කැමති නම් කෙමිකල් භාවිතා කරන්නේ නැතුව ස්වභාවික දේවල් වලින් ඔයාගේ කොණ්ඩේ පවා ගන්න හිතන් ඉන්නවා නම් මේක තමයි ඔයාලට තියෙන හොඳම ටොනික් එක කියලා මම හිතනවා. ඉතින් මට මේකෙන් හොඳ ප්‍රතිඵල තිබ්බා. ඒකයි මම මේ ඊළඟ පාර කරනකොට ඔයාලට වීඩියෝ එකක් කියන හිතුවේ. ඒ නිසා ඔයාලත් try කරලා බලන්න. මේ තියෙන්නේ මම හදාගත්ත ටොනික් එක. ඉතින් මම මේක ඇප්ලයි කරන්න යන්නේ. ඉස්සෙල්ලාම ඔයාලා වගේ කොණ්ඩේ හොඳට ගැටි කඩාගෙන හොඳට කොණ්ඩේ පීර ගන්න. මේ වගේ පැති දෙකකට වෙන් කරගත්තොත් ඔයාලට මේක ඇප්ලයි කරගන්න ලේසි වෙනවා. ඒක නිසා හොඳට ඔය ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔය කොණ්ඩේ හොඳට ගැටි කඩාගෙන පීර ගන්න එක. ඉස්සෙල්ලාම අපි එක පැත්තකට ඇප්ලයි කරගමු. මම මේ ඔයාලට පෙන්නන්න ඕන නිසා මෙතන කරන්නේ නැත්නම් ඔයාලා බාත්රූම් එකට වගේ ගිහින් මේක කරන්න. මේ වගේ ඔයාලා ස්කැල්ප් එකට මේ ටෝනර් එක ඇප්ලයි කරන්න. හරි දැන් මේ පැත්ත ඇප්ලයි කරගෙන ඉවරයි. ඊපස්සේ මම මේ පැත්ත ගන්නවා. ඒක අරගෙන මොකද හොඳට කොණ්ඩේ ගැටි කඩා ගන්නවා. ඊට පස්සේ මම මේ පැත්තට ටෝන් එක ඇප්ලයි කරගන්නවා. ස්ප්‍රේ බොටල් එකක් තිබ්බොත් මේක ලේසියෙන් මොකද අපිට අවශ්‍ය තැනට මේක ස්ප්‍රේ කරගන්න පුළුවන්. මේකෙන් මෙහෙම කරන්න ගියාම අමාරුයි. ස්ප්‍රේ බොටල් එකක් දැන් මං ගාව නැහැ. ඔයාලගේ ස්ප්‍රේ බොටල් එකක් තියෙනවනේ ස්ප්‍රේ බොටල් එකට දාගෙන මේක ස්ප්‍රේ කරගන්න. මෙහෙම ඔයාලා හොඳට ස්කැල්ප් එකේ මේ ටෝන් එක ඇප්ලයි කරගන්න.
දැන් ඔයාලා මේ විදිහට ටෝන් එක ඇප්ලයි කරගත්තට පස්සේ කොණ්ඩේ පොඩ්ඩක් ගෙඩි ගහගෙන ඉන්න. විනාඩි 30ක් වගේ තියලා hair එක wash කරලා දැම්මට කමක් නැහැ. හැබැයි shampoo පාවිච්චි කරන්නේ නැතුව එදාට hair එක wash කරනවා නම් හොඳයි. එතකොට අපිට මේකේ scalp එකට තවත් හොඳට absorb වෙනවා. ඒක නිසා ඔයාලා shampoo conditioner එදාට කරන්න යන්න එපා. ඒකේ ස්වභාවික සත්කාරයේ absorb වෙනකන් ඉන්න දෙන්න hair එකට. ඉතින් මේකත් මේ ඉතින් ඔයාලත් මේ ටෝන් එක try out කරලා බලන්න අනිවාර්යෙන්ම. ඔයාගේ හිස විස් ගැලවෙනවා නම් ඔයාලට කොණ්ඩේ දික් කරගන්න ඕනේ නම් ඔයාගේ ස්කැල්ප් එක පෝෂණය කරගන්න ඕනේ නම් මේ ටෝන් එක try කරලා බලන්න. ඉතින් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. අලුත් වීඩියෝ එකක් අරගෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.